අද ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ මිලිටරි ෆ්‍රන්ට් YouTube channel එකත් එක්කයි. අද මේ වීඩියෝෙන් කතා කරන්නේ T-34 සෝවියට් සංගමේ තිබුණු ප්‍රබලම යුද ටැංකියක් ගැන. T-34 යනු දෙවන ලෝක යුද්ධයේ වඩාත්ම බලගත් සහ වැදගත් ටැංකිය වලින් එකක්. අපි අද ප්‍රධානම කතා කරමු මේ යුද ටැංකියේ ආරම්භය, ඒ යුද ටැංකියේ කරපු සටන් සහ ඒ යුද ටැංකියේ ගුණාත්මක භාවය සහ එහි ප්‍රබලත්වය ගැන. ඒකින්ද අනිවාර්යෙන්ම අපි ආරාධනා කරනවා අපේ මිලිටරි ෆ්‍රන්ට් YouTube channel එක subscribe කරන්න කියලා. වීඩියෝ එක අතර බලාගෙන share කරන්න වගේම මේ වීඩියෝ එකට අනිවාර්යෙන්ම like එක දාගෙන කියලාත් අපි ආරාධනා කරනවා. එහෙනම් අපි අද දවසේ වීඩියෝ එකත් එක්ක එකතු වෙමු. අපි අතීතයේ සිටි ප්‍රබලම යුද ටැංකිය වලින් එකක් වෙන සෝවියට් සංගමේ T-34 යන යුද ටැංකිය ගැන අද කතා කරමු සම්පූර්ණම විස්තරයක්. T-34 යන දෙවන ලෝක යුද්ධයේ වඩාත්ම බලගත් සහ වැදගත් ටැංකිය වලින් එකක් වූ අතර ඒ සෝවියට් සංසදයේ හමුදාවන්ගේ කොඳු නාට්‍ය ලෙස සේවය කළා. 1940 දී හඳුන්වා දුන් එය ටැංකි නිර්මාණය සහ යුද කටයුතු විප්ලවීය වෙනසක් ඇති කළ ආකාරයේ ගිනි බලයක් සහ සංචලන සහ ආරක්ෂා ඒකාබද්ධ කළ ප්‍රබල යුද ටැංකියක් වුණා. කර්කිව් මොරොසොව් නිර්මාණ කාර්යාංශයේ සෝවියට් ඉංජිනේරුවන් විසින් සංවර්ධනය කරන ලද T-34 ඉස්පාඤ්ඤ සිවිල් යුද්ධයේ සහ ජපානයේ සමග දේශීමා ගැටුම් ඇතුළු පෙර ගැටුම් වලින් ඉගෙනගත් පාඩම් වලට ප්‍රතිචාරයක් වශයෙන් නිර්මාණය කරන ලදී. මෙම අත්දැකීම් සහ හොඳ සන්නාහයක් සහ වඩා බලවත් තුවක්කු සහ අත්‍යවශ්‍ය අවශ්‍යතාවය පෙන්눔 කර යුද්ධ ටැංකියක් වුණා මේ T-34 හි වඩාත් කැපී පෙනෙන ලක්ෂණය වූයේ එය බෑවුම් සහිත සන්නාහයයි. පැතලි තහඩු සහිත බොහෝ පෙර ටැංකි මෙන් නොව T-34 හි කෝනික සන්නාහ ඵලදායී ඝනතම වැඩි කළ අතර සතුරු ෂෙල් වෙඩි හරවා යැවීමේ හැකියාව මෙම යුද ටැංකිය මුලින්ම වැඩි දියුණු වෙච්ච විශේෂම ලක්ෂණයක් වුණා. ඒ වගේම මුල් T-34 ආකෘතිය F-34 ලෙස හැඳින්වෙන 76.2 මිලිමීටර් තුවක්කුවකින් සමන්විත විය. යුද්ධයේ මුල් වසරවලදී හමු වූ බොහෝ ජර්මානු ටැංකි විනාශ කිරීමට මෙම යුද ටැංකියට මෙම ආයුධයට හැකියාව තිබුණා. ඒ වගේම 1944 දී T-34 මිලිමීටර් 85ක තුවක්කුවක් රැගෙන යාමට වැඩි දියුණු කරන ලද අතර එහි ප්‍රතිඵලයක් ලෙස T-34-85 ප්‍රභේදය ඇති විය. මෙම අනුවාදය පැන්තර් සහ ටයිගර් යනි ජර්මානු ටැංකි සමග වඩා හොඳින් තරඟ කරලා තියෙනවා. ඒ වගේම ටැංකියේ සන්නාහයේ ඝනකම ඉදිරිපස බදෙහි මිලිමීටර් 45ක් පමණ සිට පැති සහ පසුපත තුනි කොටස් දක්වා පරාසයක පැවතුණා. අතිශයින් ඝන නොවුවත් බෑවුම් සහිත සැලසුම එහි බර සඳහා එය ඉතා ඵලදායී වුණා. ඒ වගේම සංචලනතාවයේ T-34 හි තවත් ප්‍රධානම ශක්තියක් වුණා. ඒ අශ්ව බල 500ක් පමණ වනිපදවන V2 ඩීසල් එන්ජිමකින් බල ගැන්වූ අතර මාර්ගවල පැයට කිලෝමීටර් 55ක් දක්වා වේගයක් ලබා ගැනීමේ ඉඩ සලසන මෙම කෝනික සහ ඉංජිනේරුමය නිර්මාණයන්ගෙන් හදන ලද T-34 ටැංකිය. ඒ වගේම බොහෝ ටැංකි පෙට්‍රල් භාවිතා කර බැවින් ඩීසල් එන්ජිමක් භාවිතා කිරීම එකල අසාමාන්‍ය දෙයක් වෙලා තියෙනවා. ඩීසල් ඉන්ධන අඩු දැවෙන සුළු අතර ටැංකියට පහර දුන් විට ගින්නක් ඇතිවීමේ අවදානම අඩු කරලා තියෙනවා. ඒ වගේම T-34 හි පුළුල් දාවන පත තිබුණු අතර එමකින් එහි බර බෙදා හැරීමට සහ මෘදු බිම හිම සහ මඩ මත කාර්ය සාධනයේ වැඩි දියුණු කිරීමේ හැකියාවක් ඇතුළත් වෙලා තියෙනවා. ඒ වගේම ඒට රළු භූමි ප්‍රදේශවල බහුලම් පැවති නැගෙනහිර පෙරමුණේ මේ විශේෂයෙන්ම වැදගත් කාර්යභාරයක් ඉෂ්ට කරලා තියෙනවා මෙහි හැඩය සහ මෙහි එන්ජිමේ කාර්ය සාධනය. මුල් T-34 මාදලිවල දෙදෙනෙකුගෙන් යුත් ටර්ට් එකක් තිබූ අතර එය තුවක්කුකරු ලෙස සේවය කර අලදෙන නිලධාරියා මත අධික වැඩ බරක් පැටවිය. කැප වූ අනදෙන නිලධාරීන් සිටින ටැංකි සඳහා සසදන විට මේ සටන් කාර්යක්ෂමතාවය අඩු කරලා තියෙනවා. ඒ වගේම පසු කාලීනව T-34-85 අනදෙන නිලධාරියා තුවක්කුකරු සහ පැටවුම්කරු අතර වඩා හොඳ සම්බන්ධීකරණයක් ලබා දෙමින් තිදෙනෙකුගෙන් යුත් ටර්ට් එකක් හඳුන්වා දුන්නේය. මෙම වැඩි දියුණු කිරීමෙන් යුද පිටියේ කාර්ය සාධනය බෙහෙමින් වැඩි දියුණු කරලා තියෙනවා මෙම යුද ටැංකිය. T-34 නිෂ්පාදනයේ යුද්ධයේ විශාලම කාර්මික උත්සාහයන්ගෙන් එකක්.
අඛණ්ඩ නිෂ්පාදනයේ සහතික කරමින් ජර්මානු බෝම්බකරුවන්ට ළඟා විය නොහැකි ලෙස කර්මාන්තශාලා නැගෙනහිර දෙසට ගෙන යන ලදී. මෙම යුද්ධ ටැංකිය නිර්මාණය කරන්න. දෙවන ලෝක යුද්ධයේදී සමයේදී සහ ඉන්පසුව T-34 ටැංකි 80000කට වඩා නිෂ්පාදනය කරන ලද අතර ඒ ඉතිහාසයේ වඩාත්ම පුළුල් ලෙස ඉදිකරන ලද ටැංකි වලින් එකක් බවට පත් වෙලා තියෙනවා. මෙම දැවන්ත නිෂ්පාදනයේ සෝවියට් සංගමයේ සංඛ්‍යාත්මක උසස් බව පවත්වා ගැනීමට උපකාරී වෙලා තියෙනවා. ඒ වගේම සැලසුම් සරල බව සහ අලුත් ඇඩියා කිරීමේ පහසුව අවධාරණය කරලා තියෙනවා. බොහෝ සංරචක ප්‍රවේදිකත කර ඇති අතර ටැංකිය බොහෝ විට සීමිත උපකරණ සහිත ශ්‍රේෂ්ඨ වැඩමුළු වලට සවි කර හැකි බව මෙයින් අනාවරණය වෙලා තියෙනවා. මේ නිෂ්පාදන පිරිවැයට වඩා මෙහි නිෂ්පාදන කාලය සහ ශ්‍රමය අඩුවෙන් වියදම් කිරීම සහ මෙය ඉතා වේගයෙන් නඩත්තු කර නැවතත් යුද පිටියට යැවීමේ හැකියාව තිබූ ප්‍රබලම යුද ටැංකි වලින් එකක් වෙනවා. මෙය T-34 හි සැලසුම් කාර්ය මණ්ඩලයේ සුවපහසුව ප්‍රමුඛතාවයක් නොවිය. අභ්‍යන්තර පටු ഘോഷාකාරී සහ දුර්වල වාස්තුශාස්ත්‍රයක් ඇති බැවින් දිගි මෙහෙයුම් වලට සෙල්දාදුවන්ට මේ වෙහෙස කර වෙලක් තියෙනවා. ඒ වගේම මේව දුෂ්කරතා මැද්දේ වුවද සෝවියට් ටැංකි කාර්ය මණ්ඩලය T-34 හි විශ්වසනීයත්වයේ සහ කල්පැවැත්ම සඳහා ගරු කරලා තියෙනවා. ඒ අධික ශීතල තාපය සහ දූවිලි යටතේ සාපේක්ෂව සුළු යාන්ත්‍රික සාර්ථකත්වයන් සමග අසාර්ථකත්වයන් සමග ක්‍රියාත්මක වෙලා තියෙනවා. T-34 ප්‍රථම වරට එහි කාර්යක්ෂමතාවය ඔප්පු කරලා තියෙනවා. 1941 දී බාබරෝසා මෙහෙයුම් වලදී ජර්මානු හමුදා එහි උසස් තන්නායේ සහ වෙඩි බලයෙන් පුදුමයට පත් වෙලා තියෙනවා. තවද ස්ටාලින්ග්‍රෑඩ් කර්ස්ක් වැනි ප්‍රධාන සටන් සහ නැගෙනහිර යුරෝපයේ ඉදිරියට යාමේදී T-34 හි නාසි ජර්මනිය පරාජය කිරීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරලා තියෙනවා. දෙවන ලෝක යුද්ධයෙන් පසු T-34 යුරෝපයේ ආසියාව සහ අප්‍රිකාව පුරා බොහෝ රටවල් වල සේවය රැඳී සිල්ලක් තියෙනවා. 1980 සහ 1990 ගණන් වල ගභාගයේදී පවා ගැටුම් වලදී සමහර අනුවාදයන් භාවිතා කරලා ලද බව සඳහන් කරලා තියෙනවා. තවද අද වන විට T-34 සෝවියට් කාර්මික ශක්තියන්ගේ සහ හමුදාමය ඔරොත්තු දීමේ හැකියාවේ සංකේතයක් ලෙස සඳහන් වෙනවා. එහි නව්‍ය නිර්මාණය ලෝහ පුරා ටැංකි සංවර්ධනයට බලපෑම් කළ අතර හමුදා ඉතිහාසයේ එහි ස්ථානය ඔවුන් විසින් ප්‍රබලවම තහවුරු කරගෙන තියෙනවා. ඒ වගේම අපි දැන් කතා කරමු T-34 යුද්ධ ටැංකියේ හමුදාමය තත්ත්වයන් සහ එය සටන් කර විශේෂ මෙහෙයුම් සහ එහි රාජකාරිය සිදු කර ප්‍රබල තැන් ගැන කිහිපයක් ගැන. දෙවන ලෝක යුද්ධ සමයේදී බොහෝ විශේෂ සහ තීරණාත්මක හමුදා මෙහෙයුම් වලදී T-34 ටැංකිය ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරලා තියෙනවා. එය බොහෝ විට මහා පරිමාණ ප්‍රහාර, හදිසි ප්‍රහාර සහ සතුරු රේඛා පිටුපස ගැඹුරු විනිවිද යාමේ මෙහෙයුම් වලදී භාවිතා කරලා තියෙනවා. T-34 සම්බන්ධ මුල්ම ප්‍රධාන මෙහෙයුම් වලින් එකක් වූයේ 1941 දී ජර්මනිය සෝවියට් සංගමයේ ආක්‍රමණය කළ බාබරෝසා මෙහෙයුමේදීය. සෝවියට් හමුදා මුලින්ම සූදානම් නොවුවත් T-34 එකකයේ ඔවුන්ගේ ශක්තිමත් සන්නාහය සහ බලවත් තුවක්කු වලින් ජර්මානු හමුදා කම්පනයට පත් කරලා තියෙනවා ප්‍රහාරයන්ගේ. ඒ වගේම 1941 අගභාගයේදී මොස්කව් සටනේදී ශීත ඍතුවේදී ප්‍රතිප්‍රහාර සඳහා T-34 ටැංකිය භාවිතා කරන ලදී. ඔවුන් හිම සහ ශීතකල බිම් හරහා ගමන් කළ අතර එහිදී ජර්මානු වාහන සටන් කළ අතර සතුරාගේ ඉදිරි ගමන නැවැත්වීමට මේ උපකාරී වෙලා තියෙනවා. ස්ටාලින්ග්‍රෑඩ් සටනේදී 1942 සහ 1943 අතර කාල පරාසය තමයි මේ සටන සිදු වුණේ. T-34 යානා කුරිරු නාගරික යුද්ධයන්ගේ නිරත වෙලා තියෙනවා. වීදි සටන් වලදී පාබල හමුදා වලට සහාය වෙමින් ගොඩනැගිලි සහ කර්මාන්තශාලා තුල සැඟවී සිට සතුරු ස්ථාන විනාශ කරලා තියෙනවා. ස්ටාලින්ග්‍රෑඩ් හි විශේෂම ප්‍රහාර කණ්ඩායම් පිහිටවන ලද අතර T-34 ප්‍රබල හමුදාව සහ ඉංජිනේරුවන් සමග ඒකාබද්ධ කරන ලදී. මෙම කණ්ඩායම් සම්බන්ධීකරණය හදිසි මෙහෙයුම් වලදී ජර්මානු බලකොටු වලට පහර දීලා තියෙනවා. ඉතිහාසයේ විශාලම ටැංකි සටන වන 1943 දී කර්ක්ස් සටනේදී T-34 ඒකක දෙවන්ත ආරක්ෂක සහ ප්‍රතිප්‍රහාර මෙහෙයුම් සඳහා භාවිත කරන ලදී. ඔවුන් ජර්මානු පැන්තර් සහ
කොටි දැඩි සන්නද්ධ ගැටුම් වල සම්බන්ධත් කරලා තියෙන බව සඳහන් වෙනවා. ඒ වගේම සෝවියට් අනදෙන නිලධාරීන් බොහෝ විට මස්කිරෝව්කා හෙවත් රැවටීමේ මෙහෙයුම් සඳහා T-34 භාවිතා කරලා තියෙනවා. හදිසි ප්‍රහාරවලට පෙර සතුරා නොමග යැවීම සඳහා වනාන්තරවල සහ ගම්මානවල මේම ටැංකි සංගවා තබා තිබෙනවා. ඔවුන් සතුරා එනතුරු බොහෝ වෙලාවක් රැඳී සිට එම සතුරා එද්දි පහර දීමේ හැකියාව මෙවට තිබිලා තියෙනවා. තවද බොහෝ මෙහෙයුම් වලදී ජර්මන් හමුදා පුදුම කිරීමට රාත්‍රියේදී T-34 යොදවා තිබුණා. සතුරාට ප්‍රතික්‍රියා කිරීමට පෙර අන්ධකාරයේ සැරිසැරීම සහ පහර දීමේ පුහුණු කරන ලද කාර්ය මණ්ඩලය මේවට ප්‍රබලවම මෙහෙයක් ඉටු කරලා තියෙනවා. ගැඹුරු ඉදිරි ගමනේ මෙහෙයුම් සඳහා T-34 නිතර භාවිතා කරන ලදී. පෙරටුගාමී ආරක්ෂක බිඳ දැමීමේ පසු සැපයුම් මාර්ග සහ සංනිවේදන මධ්‍යස්ථාන කපා හැරීම සඳහා ඔවුන් සතුරු රේඛා පිටුපසින් දිව ගියේය. ඒ වගේම 1944 දී බ්‍රැගේෂන් මෙහෙයුම අතරතුර ජර්මන් හමුදා වටලෑම් T-34 සංයුති ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරලා තියෙනවා. ඔවුන් වේගයෙන් ඉදිරියට ගොස් දහස් ගණනක් සතුරු සොල්දාදුවන් කොටු කරගත්තහ. සමහර T-34 එකක සැඟවී සිටීමේ උපක්‍රම සඳහා විශේෂඥයෝ ඔවුන් වනාන්තරවල නටබුන් වල හෝ අගල් වල සැඟවී සිට හදිසි ප්‍රහාර දියත් කිරීමට පෙර සතුරු ටැංකි වනතෙක් බලා සිටියේ. ළඟා වෙනතෙක් බලා සිටලා තමයි ඔවුන් පහර දුන්නේ. සතුරු ටැංකිය ඔවුන් පසු කර ගිය පසු ඔවුන් විශාල ප්‍රහාරයක් දියත් කරනවා සැඟවී සිට. ගංගා තරණය කිරීමේ මෙහෙයුම් වලදී T-34 යන පොන්ටූන් පාලම තැනීමේ ඉංජිනේරුවන්ට සහාය වෙලා තියෙනවා. හරස් මාර්ග සූදානම් වූ පසු පාලම් පිස් ආරක්ෂා කිරීම ගැනීම සඳහා ටැංකි වේගයෙන් දිව ගියේය. කඳුකර සහ වනාන්තර ප්‍රදේශවල T-34 කාර්ය මණ්ඩලයේ සීමිත දුෂ්ටතාවයේ සඳහා ඔවුන්ගේ උපකරණ අනුවර්තනය කළහ. ඔවුන් හදිසි ප්‍රහාර සම්බන්ධීකරණය කිරීම සඳහා බාලදක්ෂයින් සහ ගුවන් විදුලි සංවේදන භාවිතා කරහ. නැගෙනහිර යුරෝපයේ විමුක්ති ව්‍යාපාරය අතරතුර T-34 යාන හෙල්ල හිස ඒකකයේ මෙහෙයවිය. මෙම ටැංකිය පළමුව නගරවලට ඇතුළු වූ අතර ප්‍රතිරෝධයේ බිඳ තබා පාබල හමුදාවන්ට අනුගමනය කිරීමට ඉඩ දුන්නේය. සමහර T-34 යාන විශේෂ ඔත්තු බැලීමේ මෙහෙයුම් සඳහා භාවිතා කරන ලදී. නවීකරණය කරන ලද අනුවාදය සැපයුම් කඳුවර වලින් බොහෝ දුරින් ක්‍රියාත්මක වීමට රේඩියෝ සහ අමතර ඉන්ධන රැගෙන ගියේය. ඒ වගේම පක්ෂග්‍රාහී සහාය මෙහෙයුම් වලදී T-34 එකක සෝවියට් ප්‍රතිවිරෝධයේ සටන්කරුවන්ට උදව් කළහ. දේශීය සටන්කරුවන්ගේ බුද්ධි තරතුරු මත පදනම්ව ඔවුන් ජර්මන් හමුදා කඳවුරු සහ සැපයුම් ඩිපෝ වලට පහර දීලා තියෙනවා. 1945 දී බර්ලින්ට එල්ල වූ අවසාන ප්‍රහාරයේදී T-34 යාන සම්බන්ධීකරණ නාගරික ප්‍රහාරවලට දැඩි ලෙස සම්බන්ධ විය. වීදි සහ බලකොටු ඉවත් කිරීම සඳහා ඔවුන් පාබල හමුදාව සමග සමීපවම කටයුතු කළහ. දුර්ලභ අවස්ථාවන්හිදී ප්‍රධාන හමුදාවන්ගේ වෙන් වූ විට T-34 කාර්ය මණ්ඩලය ස්වාධීන වැටලීම් සිදු කරහ. මෙම මෙහෙයුම් සඳහා ඉහළ කුසලතාවයේ සහ ධෛර්ය සහ වැඩි දියුණු කිරීමේ අවශ්‍ය විය. වැඩි දියුණු කිරීම අවශ්‍ය විය. ඒ වගේම දෙවන ලෝක යුද්ධයෙන් පසු කොරියාව, මැද පෙරදිග සහ අප්‍රිකාව ඇතුළු කලාපීය ගැටුම් අතරතුර විශේෂ මෙහෙයුම් සඳහා T-34 යාන හෙවත් ටැංකි භාවිතා කරන ලදී. ඔවුන් හදිසි ප්‍රහාර සහ වේගවත් දියුණුවට සහායක් විය. සමස්තයක් වශයෙන් T-34 විශේෂ සහ තීරණාත්මක මෙහෙයුම් වලදී ඉතා ඵලදායී බව ඔප්පු විය. ඒ සංචලනතාවයේ වෙඩි බලය සහ විශ්වාසනීයත්වයේ සංශෝධනය සහ එහි සේවා කාලය පුරාවටම හදිසි ප්‍රහාර, ගැඹුරු වැටලීම් සහ තීරණාත්මක ඉදිරි ගමනේ මෙහෙයුම් සඳහා සුදුසු ප්‍රබල යුද ටැංකියක් විය. අපි දැන් කතා කරමු T-34 ටැංකියේ නිෂ්පාදන ක්‍රියාවලිය, නිෂ්පාදන ක්‍රම සහ විශේෂ ලක්ෂණ පිළිබඳව. T-34 ටැංකිය නිෂ්පාදනය කිරීම දෙවන ලෝක යුද්ධයේදී විශාල මහා වැදගත්ම කාර්මික උත්සාහයන්ගෙන් එකකි. ජර්මනියට එරෙහිව තම හමුදා සහාය වීම සඳහා සෝවියට් සංගමයේ මෙම ටැංකිය විශාල සංඛ්‍යාවක් නිෂ්පාදනය කිරීම කෙරෙහි අවධාරණය යොමු කළේ මෙම හේතුන් නිසාය. ඒ වගේම වේගවත් හා සරණ මහා පරිමාණ නිෂ්පාදනයන් ඉඩ සැලසීම සඳහා T-34 හි සැලසුම
ප්‍රවේශමයෙන් සැලසුම් කරන ලදී. ඉංජිනේරුවන් අනවශ්‍ය කොටස් අඩු කර ඉක්මනින් ගොඩනගාගත හැකි ශක්තිමත් ප්‍රායෝගික සංචරණය කෙරෙහි අවධානය යොමු කරලා තියෙනවා මේ ටැංකිය නිෂ්පාදනය කිරීමේදී. ඒ වගේම නිෂ්පාදනය ආරම්භ කිරීමට පෙර සැලසුම් කාර්යයන් වල සවිස්තරාත්මක සැලසුමක් සහ පරීක්ෂණ ආකෘති නිර්මාණය කරන ලදී. විශ්වාසනීයත්වය සහ කාර්ය සාධනයේ සහතික කිරීම සඳහා මෙම සැලසුම් වප්පු කිරීමේ පදනම මත පරීක්ෂා කරන ලදී. තවද T34 ගොඩනැගීමේදී පළමු ප්‍රධාන පියවර වූයේ වාහන නිෂ්පාදනයයි. ඔවුන් තත්ත්වයන්ගෙන් සන්නාහ වාහනේ විශාල වාහනේ කර්මාන්ත ශාලාවන් නිෂ්පාදනය කර දුම්රිය මගින් ටැංකි කම්මල් වෙත මෙම වාහනේ ප්‍රවාහනය කරලා තියෙනවා. බර කාර්මික යන්ත්‍ර භාවිතයෙන් සන්නාහ තහඩු හැඩයට කපා ඇත. නිවැරදිව දුරතාවේ සහ ශක්තිය ලබා ගැනීම සඳහා මෙම තහඩු රත් කර තද කරන ලදී. වඩාත්ම වැදගත් නිෂ්පාදන ලක්ෂණයක් වූයේ බෑවුම් සහිත සන්නාහ තහඩු භාවිතයයි. නිසි ආරක්ෂාව සහතික කිරීම සඳහා මෙම තහඩු නිවැරදිව කෝණිකව සවිකර යුතුය. ඒ වගේම පැරණි ටැංකිවල බහුලවම දක්නට ලැබුණු රිවට් කිරීම වෙනුවට වෙල්ඩින් භාවිත කරන ලදී. දක්ෂ සේවකයින් හල් සහ ටර්ට් සෑදීම සඳහා සන්නාහ තහඩු එකට වෑල්ඩින් කරලා මුලින්ම වෑල්ඩින් සිස්ටම් එකෙන් මෙම යුද ටැංකිය නිෂ්පාදනය කරලා තියෙනවා රිවට් භාවිතය වෙනුවට. ඒ වගේම නිෂ්පාදනයේ මුල් අතිරේදී කම්කරුවන්ගේ වේගවත් පුහුණුව හේතුවෙන් වෙල්ඩින් ගුණාත්මකභාවය නොගැලපේ. කාලය සමග ශිල්පීය ක්‍රම වැඩි දියුණු වූ අතර හල් ශක්තිමත් සහ වඩාත් විශ්වාසනීය ආකාරයට මෙම අත්දැකීම් සමග මෙය නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම ටැංකියේ ටර්ට් නිෂ්පාදනය කරන ලද්දේ වාහනේ තහඩු වෙල්ඩින් කිරීමෙන් හෝ උණු කළ වාහනේ අච්චු වලට වාත්තු කිරීමෙන්නේ. යුද්ධයේ පසුකාලීනව වාත්තු ටර්ට් භාවිතයේ සුලභ වෙලා තියෙනවා. ඒ යුද්ධයේ මුල් කාලයේදී මේ තමයි මුල්ම පෙළ භාවිත කරන එකක් වෙලා තිබ්බේ. ඒ වගේම බලවත් V2 ඩීසල් එන්ජින් වෙනම එන්ජින් කර්මාන්ත ශාලාවල ඉදි කරන ලදී. ටැංකිවල ස්ථාපිත කිරීමට පෙර මෙම එන්ජින් පරීක්ෂා කරන ලදී. ගියර් පෙට්ටි සම්ප්‍රේෂණය සහ අත්හිටවීමේ පද්ධතියද විශේෂිත කම්හල්වල නිෂ්පාදනය කරන ලදී. මෙම කොටස් එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව වෙත නැව්ගත කර ඒවා නැවත එකලස් කරන ලදී. තවද පළල් වාහනේ ධාවනපත කොටස් වශයෙන් නිෂ්පාදනය කර අඛණ්ඩ දාම වලට එකලස් කරන ලදී. සෑම ධාවනපත සම්බන්ධයම රළු භූමි ප්‍රදේශවල කල් පැවැත්ම සඳහා නිර්මාණය කර ඇත. බඳ ඇතුළත රැහැන් නැදීම ඉන්ධන ටැංකි පාලන පද්ධති සහ පතවුම් වාහක සවි කර ඇත. සේවකයන් මෙම කොටස් සීමිත ඉඩ තුළ ප්‍රවේශයෙන්ම සකස් කරන ලදී. ප්‍රධාන තුවක්කු සහ මැෂින් තුවක්කු ආයුධ කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය කරන ලදී. පරීක්ෂා කිරීමෙන් පසු පුහුණු කාර්මිකයන් විසින් ඒවා ටර්ට් එකට සවි කරන ලදී. 1941 දී ජර්මානු හමුදා ඉදිරියට යත්ම බොහෝ කර්මාන්ත ශාලා යූරල් කඳුකරයට නැගෙනහිරට ගෙන යන ලදී. සම්පූර්ණ නිෂ්පාදන මාර්ග ප්‍රවාහනය කර නව ස්ථානවල නැවතත් ගොඩනගන ලදී. නිෂ්පාදනය වේගවත් කිරීම සඳහා බොහෝ ක්‍රියාවලීන් සරල කරන ලදී. සමහර නිම කිරීමේ පියවර තවත් කරන ලද අතර වේගවත් ප්‍රතිදානය සඳහා මතුපිට ගුණාත්මක භාවය කැප කරන ලදී. කාන්තාවන් යෞවනියන් සහ වැඩිහිටි සේවකයන් සම බලකායෙන් විශාල කොටසකින් සෑදී ඇත. ඔවුන් ඉක්මනින්ම පුහුණු කරන ලද අතර නිෂ්පාදන ඉලක්ක සපුරා ගැනීම සඳහා දිගු වේලාවක් ඔවුන්ට වැඩ කරන්න සිදු වෙලා තියෙනවා. නිම කරන ලද සෑම T34 එකක්ම එන්ජින් ධාවනයේ සහ කෙටි රිය පැදවීමේ අත්හදා බැලීම ඇතුළුව මූලික පරීක්ෂණ වලට භාජනය වෙලා තියෙනවා. කාල පීඩනය හේතුවෙන් ප්‍රධාන දෝෂ පමණක් නිවැරදි කරන ලදී. T34 විශේෂ ලක්ෂණ අතර බෑවුම් සහිත සන්නාහයක්, ඩීසල් එන්ජිමක්, පුළුල් ධාවන පත සහ සරල අත්හිටවීමේ පද්ධතියක් ඇතුළත් වෙලා තියෙනවා. මෙම ලක්ෂණය එය සටන්වලදී ඵලදායී සහ විශ්වාසනීය වෙඩක් තියෙනවා. සමස්තයක් වශයෙන් T34 නිෂ්පාදන ක්‍රියාවලිය කාර්මික කාර්යක්ෂමතාවයේ සරල සැලසුම් සහ
ජාතික අධිෂ්ඨානය ඒකාබද්ධ කරලා තියෙනවා. මෙම පද්ධතිය සෝවියට් සංගමයේ දසදහස් ගණනාවක් ටැංක නිෂ්පාදනය කිරීම සහ යුද්ධයේ ජයග්‍රහණය කිරීමේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කිරීමට ඉඩ ලබා දුන්නා. තවද අපි දැන් කතා කරමු මේ දෙවන ලෝක යුද්ධය ඉවර වුණාට පස්සේ T-34 ටැංකියට සිදු වූ දේ ගැන කතා කරමු. 1945 දී දෙවන ලෝක යුද්ධයේ අවසානයේ T-34 ඉතිහාසයේ වඩාත්ම ප්‍රසිද්ධ සහ බහුලව භාවිත වූ ටැංකි වලින් එකක් බවට පත් වී තිබුණි. නාසි ජර්මනිය පරාජය කිරීමට සහ නැගෙනහිර යුරෝපයට සහ බර්ලිනයට සෝවියට් හමුදා ඉදිරියට ගෙන යාමේ එය ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර තිබුණි. යුද්ධය අවසන් වන විට T-34 ටැංකි දහස් ගණනක් තවමත් ක්‍රියාකාරී සේවයේ යෙදී සිටියහ. 1945 දී මාසයේදී ජර්මනී යටත් උපක් වීමෙන් පසු බොහෝ T-34 ඒකක නැගෙනහිර යුරෝපයේ පුරා ස්ථානගත කර තිබුණි. මෙම ටැංකි අලුතින් අත්පත් කරගත් ප්‍රදේශවල හමුදා පාලනය පවත්වා ගැනීම සහ කලාපයේ සෝවියට් බලපෑම සහාය වීමට භාවිත කරන ලදී. ඒවා පෝලන්තේ, හංගේරියාව සහ නැගෙනහිර ජර්මනිය වැනි රටවල් වල සෝවියට් බලයේ සංකේතයක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම යුද්ධයෙන් පසු සෝවියට් හමුදාව T-34 හි වහාම විශ්‍රාම ගත්තේ නැත. ඒ වෙනුවට එය පවතින ආකෘති නවීකරණය කිරීම සහ වැඩි දියුණු කිරීම දිගටම කරගෙන ගියේය. ශක්තිමත් තුවක්කුවක් සහ වඩාත් හොඳ කුළුණක් සහිත T-34-85 තවත් වසර ගණනාවක් සෝවියට් හමුදාවන්ගේ ප්‍රධාන ටැංකිය ලෙස පැවතුණා. 1940 ගණන් වල අගභාගයේදී සහ 1950 ගණන් වල අගභාගයේදී T-54 සහ T-55 වැනි නව ටැංකි හඳුන්වා දෙන ලදී. මෙම මාදලි සන්නාහ ගිනි බලය සහ කාර්ය මණ්ඩලය සූපහසු අතින් වඩාත් දියුණු විය. ඒ ප්‍රතිඵලයක් ලෙස T-34 ක්‍රමයෙන් ඉදිරිපෙළ සෝවියට් ඒකකවල ප්‍රතිස්ථාපනය කිරීමට පටන් ගත්තේය. සෝවියට් හමුදාව තුළ ප්‍රතිස්ථාපනය කළද T-34 අතුරුදහන් වූයේ නැත. දහස් ගණන් නැගෙනහිර යුරෝපයේ, ආසියාවේ සහ අප්‍රිකාවේ මිත්‍ර රටවල් වලට මාරු කරන ලදී හෝ විකුණන ලදී. යුද්ධයෙන් තමන්ගේම සන්නාහ හමුදා ගොඩනැගීම සඳහා බොහෝ ජාතීන් භාවිතා කරහ. තවද පසු කාලීන ගැටුම්වලදී T-34 තවදුරටත් සටන් දුටුවේය. එය කොරියානු යුද්ධය 1950-1953 භාවිතා කරන ලද අතර එහිදී උතුරු කොරියානු හමුදා මුල් අවධියේදී එය මත දැඩි ලෙස විශ්වාසය තැබීය. ඒ මැද පෙරදිග යුද්ධය, අප්‍රිකානු ගැටුම් සහ ආසියානු සිවිල් යුද්ධවලදීද පෙනී සිටියේය. හමුදා තාක්ෂණයේ දියුණු වන විට T-34 වඩාත් යල්පැන ගියේය. එහි සන්නාහයන්ට තවදුරටත් නවීන ටැංකි නාශක ආයුවලට ඔරොත්තු දිය නොහැකි වූ අතර එහි තුවක්කුව නව ටැංකි වලට එරෙහිව සටන් කළේය. තවද 1960 සහ 1970 ගණන් වන විට බොහෝ හමුදාවන් ඒ ක්‍රියාකාරී සටන් වලින් විශ්‍රාම ගැනීමට පටන් ගත්තහ. බොහෝ පැරණි T-34 යානා වෙනත් හමුදා අරමුණු සඳහා පරිවර්තනය කරන ලදී. සමහරක් පුහුණු වාහන, ඉංජිනේරු ට්‍රැක්ටර් හෝ බලකොටු ප්‍රදේශවල ස්ථාවරව ආරක්ෂක ස්ථානයක් ලෙස භාවිත කරන ලදී. තවද T-34 යානා විශාල සංඛ්‍යාවක් විසිරුවා හැර ලෝහ සඳහා ප්‍රතිචක්‍රීය කරන්නේ ලදී. පැරණි ටැංකි වලින් වාහනේ උණු කර කර්මාන්ත ශාලාවල නැවත භාවිත කරන ලද අතර පක්ෂාත් යුද කාර්මික නැවත ගොඩනැගීමට මේ සහාය වෙලා තියෙනවා. කෙසේ වෙතත් බොහෝ වැදගත් උදාහරණ සංරචනය කරන ලදී. කෞතුකාගාර, අනුස්මරණ උද්‍යාන සහ හමුදා කඳවුරු T-34 ටැංකි ඓතිහාසික කෞතුක වස්තුවක් ලෙස තබා ගත්තේය. ඒවා ජයග්‍රහණය සහ කැපවීමේ සංකේත බවට පත්විය. සෝවියට් සංගමය සහ පසුව රුසියාව තුළ T-34 විශේෂයෙන්ම ගෞරවනීයත්වයට පාත්‍ර විය. ඒ බොහෝ විට පෙරපාරි ස්මාරක සහ මහා දේශප්‍රේමී යුද්ධය පිළිබඳ චිත්‍රපටවලට භාවිත කරන ලදී. සමහර රටවල් ඔවුන්ගේ T-34 යානා දශක ගණනාවක් රක්ෂිතයේ තබා ගත්තක. තවද කලාතුරකින් භාවිත කළද 1990 ගණන් වල හමුදා ඉන්වෙන්ටරි වල නිල වශයෙන් ලයිස්තු කර ඇත. තවද දුර්ලභ අවස්ථාවන්හිදී උත්සවාකාර හෝ ප්‍රචාර කරමුණු සඳහා T-34 යුද ටැංකි යානා නැවත සක්‍රිය කරන ලදී. ප්‍රතිසංස්කරණය කරන ලද ටැංකි ජයග්‍රහණ සැමරුම් සහ ඓතිහාසික ප්‍රතිනිර්මාණය සඳහා සහභාගී විය.
තවද පෞද්ගලික එකතු කරන්න සහ හමුදා ඉතිහාසඥාඥයින්ද පැරණි T-34 යුද ටැංකිය ප්‍රතිසංස්කරණය කිරීමට පටන් ගත්හ. මෙම ප්‍රතිසංස්කරණය කරන ලද වාහන දැන් ලෝපුරා ප්‍රදර්ශන සහ කෞතුකාගාරවල ප්‍රදර්ශනය කරමින් පවතිනවා. අද වන විට T-34 නූතන යුද්ධවලදී තවදුරටත් භාවිතා වෙන්නේ නැහැ. එහි භූමිකාව සම්පූර්ණයෙන්ම ආයුධයෙන් ඓතිහාසික සංකේතයක් බවට මේ වන විට මාරු වෙලා තියෙනවා. T-34 හි හමුදා ජීවිතයේ අවසාන එහි වැදගත්ම අවසානය අදහස් කරේ නැත. එය වෙනුවට එය මෙතෙක් ඉදිකරන ලද වඩාත්ම බලගතු ටැංකි වලින් එකක් ලෙස එහි උරුමේ ආරම්භය සනිටුහන් කළේය. ඒ දෙවන ලෝක යුද්ධයේ යුද්ධ සමයේදී සෝවියට් ජනතාවගේ කාර්මික ශක්තිය සහ පරිත්‍යාගය සහ අධිෂ්ඨානය නියෝජනය කරනවා. බොහෝ රටවල් සංරක්ෂණය කරන ලද T-34 යුද ටැංකි දැකීම යුද්ධයේ කටුක යථාර්ථයක් සහ ජයග්‍රහණයේ පිරිවැය ජනතාවට මතක් කර දෙනවා. අධ්‍යාපනික වැඩසටහන් සහ වාර්තා චිත්‍රපටවලෙහි සැලසුම් කරන සහ ඉතිහාසය අධ්‍යයනය කිරීම දිගටම කරගෙන යනවා. අවසාන වශයෙන් T-34 යානයේ සහ යුද ටැංකිය කියන්නේ අවසානයේ තනි මොහොතක් නොව යුද පිටියේ අවියන් කෞතුකාගාර නිදානයකට ක්‍රමයෙන් මාරු වීමකි. එහි කතාව ඉතිහාසයේ මතක සහ අධ්‍යාපනය හරහා ඉදිරියට යයි. එහෙනම් වීඩියෝ අවසානයේ දක්වා රැඳී ස්තුතියි. අපි මේ වගේම යුද ටැංකි ආයුධ සහ යුද්ධයන් ගැන දිගටම මේ YouTube channel එකෙන් අරන් එනවා. ඒකින්ද අනිවාර්යයෙන්ම අපේ Military Front YouTube channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. මේ වීඩියෝ එක අනිත් අයට බලාගන්න share කරන්නත් අමතක කරන්න එපා. අනිවාර්යයෙන් මේ වීඩියෝ එක like එකක් දාගෙන අමතක කරන්නත් එපා. අපි මේ වගේම වීඩියෝ එකකින් ඊළඟ සතියේත් හම්බෙමු. එහෙනම් එතකන් goodbye.